හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා The Voice of the Universe YouTube channel එකට. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක දැක්ක ඔයා මේ වීඩියෝ එකට සම්බන්ධ වුණ ඔයා හරිම වාසනාවන්තයි. මොකද අද මම මේ වෙලාවේ මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයා වෙනුවෙන්ම මේ විශ්වයෙන් අපිට දෙන ඉතාම වැදගත් පණිවිඩයක් අරගෙන. ඉතින් ඔයාගේ හෙට දවස ලස්සන කරගන්න අද මේ පණිවිඩයට සවන් දෙන ඔයා අනිවාර්යෙන් හරිම වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. හරි. මේ මොහොතේ ඔයාගේ අවධානය මේ හඬ වෙත යොමු කරන්න. විශ්වය අද ඔබව මෙතනට කැඳවාගෙන ආවේ අහම්බයකින් නෙවෙයි. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ සිතේ ඇතුලෙන් හොයපු නමුත් ඔබට මගහැරුණු ඒ උතුම්ම සත්‍ය අද ඔබට පසක් කර දෙන්නට විශ්වය සූදානම් වෙනවා. ඔබ අවට තියෙන හැම කලබලකාරී සිතුවිල්ලක්ම මොහොතකට පසකින් තියලා ඒ හැම දේම අමතක කරන්න. හිතන්න මේ මොහොතේ ඉන්නේ ඔබ සහ විශ්වය පමණයි. අද මේ ඔබට ඇහෙන හඬ හරහා විශ්වය ඔබට දෙන වැදගත්ම පණිවිඩය තමයි ඔබට ඔබම ආදරය කරන්න. හිතන්න ඔබ මේ වෙනකන් අන් අය වෙනුවෙන් කොපමණ දේවල් කරලා තියෙනවද? ඔබ කොපමණ දේවල් අන් අය වෙනුවෙන් කැප කරලා තියෙනවද? අන් අයගේ සිනහ වෙනුවෙන්, අන් අයගේ සතුට වෙනුවෙන් ඔබ ඔබවම කොපමණ වාරයක් කැප කර තිබෙනවාද? ඔබ අන් අයට ආදරය කළා. අන් අය රැක බලාගත්තා. නමුත් ඔබ ඔබටම ආදරය කරන්න අමතක කළා නේද? අද මේ මොහොත හරහා විශ්වය ඔබට මතක් කර දෙනවා ඔයා මේ ලෝකෙට ආවේ තවත් කෙනෙක්ගේ පිටපතක් වෙන්න නෙවෙයි. අපි හැම කෙනෙක් තුළම ආලෝකයක් තියෙනවා. මේ පණිවිඩ දෙන මා තුලත්, මෙය අසන ඔබ තුලත් අපි හැමෝම තුල සුවිශේෂී ආලෝකයක් තියෙනවා. ඔබ සුවිශේෂී ආලෝකයක්. ඔබ තුල තියෙන ඒ අසීමිත ආදරය මුලින්ම හිමිවිය යුත්තේ ඔබටමයි. ඔයාගේ අඩුපාඩු, ඔයාගේ අතීත වැරදීම්, ඔයාගේ ශරීරය, ඔයාගේ සිතවිලි, මේ හැම දෙයක් එකම අද මේ මොහොතේ සිට ඔබ ඔබව පිළිගන්න. අපි හැමෝම ජීවත් වෙන්නේ ලෝකයා විසින් නිර්මාණය කරපු සීමාවක් ඇතුලේ. ඉතින් ඔබත් මමත් නොදැනුවත්වම මේ ජීවත් වෙන්නේ ඒ සීමාවට කොටු වෙලා. අපි හරියටම බැලුවොත් ඒ සීමාව ඇතුලේ කොටු වෙලා ඉන්න වහල්ලු වගේ. ඉතින් ඒ වහල්භාවයෙන් මිදෙන්න නම්, ඒ සීමාවෙන් එළියට යන්න නම් අපි කරන්න ඕනේ අපි අපිවම හොයාගන්න එක. ඉතින් ඔබ ඔබවම හොයාගන්න ඔබ ඔබට ආදරය කළ යුතුමයි. ඔබ ඔබව අගය කළ යුතුමයි. ඔබ ඔබටම ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමී වීමක් නෙවෙයි. එය ඔබේ ආත්මය සුවපත් කර ගැනීමක්. එය ඔබේ ආත්මය ධනාත්මකව ඉහළට ඔසවා තැබීමක්. ඉතින් ඔයාගේ ආත්මය සුවපත් කරගන්න පුළුවන් වෙන්නේ, ඔයාගේ ආත්මය, ඔයාගේ සිතිවිලි ධනාත්මක ශක්තියක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාටමයි, ඔයාගේම සිතිවිලි වලටමයි. ඉතින් ඔබ ඔබටම මෙහෙම කියාගන්න, මම මට ආදරෙයි. මම මාව අගය කරනවා. මම මට සමාව දෙනවා. මම මාව පිළිගන්නවා. ඔයා ඔයාගේ වටිනාකම හඳුනාගද්දී මුළු විශ්වයම ඔබව
අගය කරන්න පටන් ගන්නවා. මුළු විශ්වයම ඔබට ආදරය කරන්න පටන් ගන්නවා. ඔබ අන් අයගෙන් ආදරය බලාපොරොත්තු වීම අද ඉඳන් නතර කරන්න. ඔබ තුළ ආදරය පිරී ඉතිරී යන විට හැම මොහොතේම නිවැරදි පුද්ගලයන්, නිවැරදි මඟ පෙන්වීම්, නිවැරදි අවස්ථාවන් ඔබ වෙත ඉබේටම ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඔබ ආලෝකයක් වෙන්න. එවිට ලෝකයම ඔබ වටා ආලෝකමත් වේවි. මතක තියාගන්න, ඔබ විශ්වයේ දරුවෙක්. ඔබ, මම, අපි හැමෝම මේ ආදරණීය විශ්වයේ දරුවන්. ඔබ කිසි විටකත් තනි වී නැහැ. ඔබ ඔබට ආදරය කරන හැම මොහොතකම විශ්වයේ ආශිර්වාදය ඍජුවම ඔබ වෙත ගලාගෙන එනවා. ඉතින් අද ඉඳලා ඔයාගේ සිතිවිලි ධනාත්මක කරගන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාව පිළිගන්න. මම සාර්ථකයි. මම සතුටින් ඉන්නවා. මම ආදරණීයයි. මම මේ ආදරණීය විශ්වයේ ආදරණීය දරුවෙක්. මේ වචන ඔබේ හදවතේ තැන්පත් කරගන්න. ඔබ ඔබව විශ්වාස කරන තරමට විශ්වය ඔබේ සිහින සැපෑ කිරීමට මඟ පෙන්වනවා. අද දවස ඔබේ ජීවිතේ අලුත් ආරම්භයක් කරගන්න. ඔබ තුලින්ම මේ විශ්වය ඔබ තුලින්ම දකින්න. එතෙන් විශ්වය හරහා අද මේ ඔයාට ලැබුණු පණිවිඩය ඔයාගේ හදවතට සැනසීමක් ගෙන දුන්නා නම්, ඔයාගේ සිතුවිලි ධනාත්මක කළා නම්, ඔයාගේ ජීවිතයට පාඩමක් ඔයා ලබා ගත්ත නම්, එය තවත් කෙනෙක්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න ඒ කෙනාටත් ඒ අයටත් මෙය ඇසෙන්නට ඉඩ සලස්වන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ විශ්වයේ පණිවිඩ ලබාගෙන ඔයාගේ ජීවිතේ ආලෝකමත් කරගන්න අවශ්‍ය නම් දිගටම The Voice of the Universe YouTube channel එකත් එක්ක එකතු වෙන්න, channel එක subscribe කරලා තියාගන්න කියලත් මතක් කරනවා. ඉතින් විශ්වයේ ආශිර්වාදය ඔයාලා හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. මේ The Voice of the Universe.